ओ आसमां मिला ज़मीन को मेरी आधे आधे पूरे हम तेरे नाम पे मेरी जिंदगी लिख दी मेरे हमदम हंसी का मैंने जीना जीना कैसे जीना हंसी का मैंने जीना मेरे हमदम हंसी का कभी जीना जीना कैसे जीना हंसी का जीना तेरे बिना हमदम hello welcome back to my YouTube channel මම හිතනවා ඔයාලා වෙනද වගේම ගොඩක් හොඳින් ඒ වගේම පරිස්සමෙන් ඉන්නවද කියලා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ අලුත් දුණු morning routine එක. මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතුලා ඉන්න. ඔයාලට මේ වීඩියෝ එකෙන් ගන්න මොනවාම හරි ආදර්ශයක් ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් නම් මාව subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. මම මේ දවසේ නැගිට්ටේ උදේ 7:00ට. මම මගේ බුලට් ජර්නල් එකෙත් ලියාගත්තේ හැමදාම උදේ 7:00ට නැගිටිනවා කියලා හැබිට් එකක් විදිහට හැබිට් ට්‍රැකර් එකේ දාගෙන ඉන්නේ. ඒ නිසා උදේම නැගිටලා කාමරයට එළිය වැටෙන්න ඒ වගේම නැවුම් වාතාශ්‍රය ලැබෙන ජනේල දොරවලුත් ඇරලා දැන් මේ ඊයේ රෑ වැඩ කරලා හැඩි වුණ පොත් මේසයස් කරන ගමන් තමයි ඉන්නේ. උදේම මේ දේවල් කරාම අපිට පුළුවන් අද දවසේ වැඩ ටික සතුටින් ඒ වගේම මොටිවේෂන් එකක් ඇතුව උද්‍යෝගයෙන් පටන් ගන්න. දැන් නම් මම ඔක්කොම ටික අස් කරගෙන ඉවරයි. ඉතින් මේ විදිහට පිළිවෙලට පොත් මේස තියනවා දකිද්දී උදේම මොටිවේෂන් එකක් එනවා වැඩ ටික හොඳට කරගෙන යන්න. මම ඉස්සෙල්ලාම කරේ පොත් මේසයස් කරගන්න එක. මම දැන් කරන්නේ රෑ නිදාගත්ත ඇඳ අස් කරන එක. මොකද පාඩම් කරන තැන විතරක් නෙවෙයි කෑල්ලමෙක් වුණාම අපි අපේ කාමරයේ හැමදේම පිරිසිදුව පිළිවෙලට තියාගන්න ඕනේ. ඇඳත් අස් කරලා ඉවර වෙලා කාමරෙත් මම ඔක්කොම අතු ගෑවා. දැන් නම් මුළු කාමරේම ලස්සනයි. ඉතින් වැඩ කරන්නත් ආස හිතෙනවා. දැන් තමයි මම මගේ ඔක්කොම වැඩ ටික පිළිවෙලට පටන් ගන්න යන්නේ. කාමරේත් ඔක්කොම අස්පස් කරපු නිසා මට හොඳටම දාඩිය දැම්මා. උදේම වැඩ කරන අයට ඕන තව ටිප් එකක්. ඔයාලා උදේම නැගිටලා කාමරේ ඔක්කොම අස්පස් කරලා ටිකක් පිරිසිදුව පිළිවෙලට තියාගන්න. එතකොට වැඩ කරන්න මොටිවේෂන් එකක් එනවා. ඒ වගේම ඔයාලා උදේට පුළුවන් නම් නාගන්න. එහෙම නැත්නම් ඇඟ සෝද ගන්න. අර සීතල වතුරෙන් චුට්ටක් කර උදේට එහෙම ෆ්‍රෙෂ් වුණාම ඇත්තටම ඒක අර කම්මැලිකම නිදිමත ගතිය යවා ගන්න ගොඩක් උදව් වෙනවා. ඉතින් මමත් උදේම කාමරේ ඔක්කොම අස්පස් කරලා ඉවර වෙලා වොෂ් එකක් දාගෙන මගේ කරන්න ඕන අනිත් වැඩ ටිකත් කරලා ඔන්න දැන් නම් පාඩම් කරන්න රෙඩි වෙලා ඉන්නේ. අපි චූටි chat එකක් දාලම වීඩියෝ එක ඉස්සරහට බලමු කොහොමද වෙනස් වෙන මගේ morning routine එක තියෙන්නේ කියලා. අඳුමක් අරගෙන අල්මාරිය එහෙම ඇරලා දාලා ඇවිල්ලා. හරි. එහෙනම් මම රෙඩිට පේනවද දන්නේ මේ මගේ pimples. pimples ඇවිල්ලා තියෙන හැනට. ඒකට දැන් මම බෙහෙත් කරනවා. හිතනවා දිගටම බෙහෙත් ටික පාවිච්චි කරද්දී හොඳ වෙයි කියලා බොන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව පාඩම් කරන්න යමු. උදෙන්ම කරන්න මට වැඩ වගයක් තියෙනවා. වැඩ වගයක් කිව්වේ මම ස්ක්‍රිප්ටින් එක කරන්න ඕනේ. මම ඉස්සර ස්ක්‍රිප්ටින් සහ ග්‍රැටිටියුඩ් ජර්නල් කියන දෙකම එකට ලිව්වේ. ඒ වුණාට මම දැන් ඒක වෙනස් කරා. පොත් දෙකක් ගත්තා. පොත් දෙකක් අරගෙන උදේට මම ස්ක්‍රිප්ටින් කරනවා. රෑට තමයි ග්‍රැටිටියුඩ් ජර්නල් එක කරන්නේ. ඒ විදිහට මම ඒක දෙකට කඩාගත්තා. ඊට පස්සේ මට තියෙනවා මගේ බුලට් ජර්නල් එක කම්ප්ලීට් කරන්න. බුලට් ජර්නල් එක මට සති දෙකක් විතර
දෙකමාරක් විතර මගේ ඇරිලා තියෙන්නේ. ඔහුගේ දවස් ටිකේ මම හරියට වැඩක් කරේ නැහැ. දේවල් හිත ඕවර්තින්ක් කර මිග්‍රේන් උත් මට වැඩි වුණා. පොඩි දේ හිතන්නත් බෑ. මට දැන් ටක් ගාලා මිග්‍රේන් එනවා. ඒ වගේම පොඩි දෙයට ස්ට්‍රෙස් වෙන්නත් බෑ. ටක් ගාලා ඔළුව කැක්කුම ඇවිල්ලා කිසිම වැඩක් කරගන්න බැරුව මම නිකන් ස්ටක් වෙනවා වගේ. අර දේවල් ඕනාට වඩා හිතන්නත් එපා කියනවනේ නේද? එතකොට අපි මනසින් වගේම කයිනුත් ලෙඩ වෙනවා කියනවා. ඒක මුදින්ම කරන්න දේවල් ටිකකුත් තියෙනවා. ඉස්සලාම මගේ ස්ක්‍රිප්ටින් එක කරලා ඉතුරු වැඩ ටික අපි පටන් ගමු. එකටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. හරි මගේ කියවි ලහන් හිටි ඔයාලා හැමෝටම මගේ හදපිරි මෙව් එක. අපි කියවිල්ල පැත්තක තියලා දැන් උදේට කමු. මොනවා කරන්නත් කලින් අපි කාලේ ඉන්න පැනේ නේද? උදේට කාලෙමු ඉස්සලා. අකමැති දෙයක් කියලා තියෙනවද දන්නේ නැහැ. ඊට පස්සේ මම වීඩියෝ එකක් දාගත්ත YouTube එකේ කන ගමන් බලන්න. මම සාමාන්‍යයෙන් කැමති පිටරට ඔය කොරියන් අයගේ ස්ටඩි ව්ලොග්ස් බලන්න මම ගොඩක් කැමති. මම ඒවා තමයි ගොඩක් වෙලාවට බලන්නේ. ඉතින් මේ දැනුත් බලන්නේ කොරියන් ස්ටඩි ව්ලොග් එකක්. ඒක ස්ටඩි ව්ලොග් එකක්වත් නෙමෙයි. ඒක නිකන් ඩේ ව්ලොග් එකක් වගේ. ඉතින් මම මේක බල කෑවා. කාලේ ඉවර වෙලා මම දැන් මේ හදන්නේ මගේ ඊළඟ වැඩේ කරන්න. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ සංසාරේ කෙලවරක් නැතුව දුවනවා කියලා අනුමතක්. ඊට පස්සේ මම උදෙම බණ කතාවක් ඇහුවා. මේක මගේ මෝර්නින් රූටින් එකට අලුතෙන් එකතු වුණේ. මේ දවස්වල මම හිත එක්තෙන් කරගන්න මේ වගේ දේවල් ගොඩාක් try කරනවා. ඉතින් මේ ළඟදී තමයි මම මේ දේවල් try කරන්න ගත්තේ. ඉතින් ඒ වගේ මට best results තියෙනවා. ඔයාලත් ඔයාලගේ mind එක අවුල් ගිහින් mind එක එකතන නැත්තම් චුට්ටක් තමන් අදහන ආගමට ලැබි වෙලා ඒ දේවල් භක්තියෙන් යුතුව කරන්න ගන්න. එතකොට අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. මම ඊට පස්සේ වැලිමඩ සද්දාසීල හමුදුරන්ගේ බණ කතාව චුට්ටි වෙලාවක් අහලා දැන් මේ හදන්නේ මගේ ස්ක්‍රිප්ටින් එක කම්ප්ලීට් කරන්න. දවස මගේ ජීවිතේ ලස්සනම දවසක් කරනවා. දැන් මම මේ හදන්නේ morning affirmations එකක් අහන්න. මම මේක අහන්නේ Universe New කියන YouTube channel එකේ තියෙන එකක්. ඉතින් ඒ channel එක ගොඩාක් හොඳයි. ඒ channel එක කරන අක්කා හරිම හොඳට අපිට පැහැදිලිව කියා දෙනවා law of attraction ගැන, ජීවිතය ගැන. ඉතින් පුළුවන් නම් ඔයාලත් ඒ channel එකේ videos බලන්න. මම දැන් ඒකත් අහන ගමන් ස්ක්‍රිප්ටින් එක කරනවා. උදේම මේ වගේ morning affirmations අහන තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද ඒකෙන් අපව motivate වෙනවා දවස සාර්ථකව පටන් ගන්න. ඒ වගේම අපේ හිතේ negative සිතුවිලි තියෙනවා නම් ඉතින් ඒවා positive කරගෙන දවස ලස්සනට පටන් ගන්න මේවා ගොඩාක් වැදගත් වෙනවා. අපි හිතන පතන විදිය පව අපිට කාලයක් යද්දී මේ දේවල් වලින් වෙනස් කරගන්න පුළුවන්. මට පෙන්නන්නම් මම කරන භාවනාව හැමදාම උදේට. හිත එක්තෙන් කරගන්න තමයි මේ භාවනාව කරන්නේ. මොකද අපි දෙන්න අපේ වැඩ ටික පටන් ගන්නකොට හිත එකතැන නැත්තම් අපි ප්‍රශ්න ගැන හිත නිකන් අර හිත කලබලකාරී වගේ ගතියක් තියෙනවා නම් ඇත්තට මේ භාවනාව හොඳයි. මම ගොඩාක් කාලයකට කලින් මේ භාවනාව ගොඩාක් ප්‍රගුණ කරපු කෙනෙක්. ඒ කියන්නේ මම එක දිගට මාස 6ක් 7ක් විතර මේ භාවනාව කළා. පස්සේ කැම්පස් ගිහාම ආයම සැරයක් අර වැඩත් එක්ක බිසි වෙනකොට මට මේක චුට්ට මග ඇරුණා. ඒ වුණාට මම පුළුවන් දවස්වලට කරා. මෑතකදී නම් මම මාස ගානකින් කරන්න බැරි වුණා මේක. උදේට තමයි මේක කරන්නේ. හවසට කරන්න වෙන භාවනාවක්. මම පෙන්නන්නම් මොකද්ද කියලා. මෙන්න මේක ඔයාලට පේනවද දන්නේ? පහසු ආකාරයකින් මේකට කියන්නේ හදවතේ භාවනාව කියලා. ඔයාලට මේක මන් දන්නේ මේක හරියයිද කියලා. මේක මම බලන්නේ coach with nuwan කියලා channel එකකින්, YouTube channel එකකින් coach with nuwan කියලා. ඕගොල්ලන්ට search කරලා බලන්න පුළුවන්. හදවතේ භාවනාව කියලා ගැව්වම YouTube එකේ එයි මේක. search කරලා බලන්න. මේක ඇත්තටම හොඳයි. මට මුලින් මේක චුට්ටක් අමාරු වුණා. ඒ කියන්නේ මේක කරනකොට මගේ නිකන් හાર્ට් එක ගාව මොකක් හරි හිර වෙලා වගේ හරි අමුත්තක් දැනුණා. පස්සේ මම YouTube එකේ කමෙන්ට් එකකුත් දාලා ඒ සර්ගෙන් ඇහුවා
ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. ඒකය භාවනාවේ හැටි. ඒ භාවනාවේ තියෙන විදිහට අර හදවතට අවධානය දීලා තමයි කරන්නේ. එතකොට අපේ හදවතට සිතිවිලි අපේ හිතට සිතිවිලි ගොඩක් එනවනේ. සිතිවිලි අපිට කන්ට්‍රෝල් කරගන්න බැරි වුණාම out of control වුණාම තමයි මේ හැමදේම. ඉතින් අර සිතිවිලි ගොඩාක් පිරීලා තියෙන අපේ හිත එකතෙන් කරගන්න අපිට පුළුවන් මේකේ. ඉතින් ඔයාලා මේක try කරලා බලන්න. මම දැන් මේක කරන්න යන්නේ. වීඩියෝ ක්ලිප්ස් මම වීඩියෝ එක on කරලා තියන්නම්. එඩිට් කරනකොට වීඩියෝ එකෙන් පොඩ්ඩක් දාන්න. මොකද මේක විනාඩි 9ක් තියෙනවා. විනාඩි 9ක භාවනාවක්. වේගෙන් හරි යවන්නම්. අවධානය කොහෙටවත් දෙන්න බෑ. එහෙම වුණොත් එහෙම කරන භාවනාවෙන් වැඩක් නැති වෙනවා. ඒ නිසා භාවනාවෙන් පස්සේ හම්බෙමු. තවත් කෙනෙකුට කිසිම දෙයක් නොදැනෙන ස්වභාවයක් තියෙන්නත් පුළුවන්. නිකන් හිස් හැමදේම හිස් වගේ. කිසිම ගැටලුවක් නැහැ. ඔයා මම දැන් භාවනා කරන්න තමයි යන්නේ. මේ භාවනාව ගැන ඔක්කොම විස්තර මම ඔයාලට කලින් කිව්වනේ. කැමති යාළුවෙක් ඉන්නවා නම් try කරලා බලන්න. මම හවසට කරන්නේ මේ channel එකේම තියෙන මේ මොහොතේ භාවනාව කියන එක. ඒකත් ගොඩාක් හොඳයි අපිට මනස එක්තෙන් කරගන්න. ඉතින් මම පුළුවන් උපරිමේ try එකක් දෙනවා. කොහොම හරි උදේටයි හවසටයි මේ භාවනා ක්‍රම දෙක කරන්න. බැරි වෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් පුළුවන් හැමදාම මම කොහොම හරි මේ දෙක කරනවා. භාවනාවෙන් පුළුවන් අපේ හිත එක්තන් කරන්න. ඉතින් උදේට භාවනා කරලා පාඩම් වලට පටන් ගන්නවා නම් ඇත්තටම මයින්ඩ් එක එකතන තියාගෙන අපිට වැඩ කරන්න පුළුවන්. මම දැන් මේක කරන්න මගේ ඊළඟ වැඩේ මගේ බුලට් ජර්නල් එක කම්ප්ලීට් කරන එක. මොකද මේ බුලට් ජර්නල් එක මට ඉර කම්ප්ලීට් කරන්න බැරි වුණා. ඒ නිසා දැන් තමයි මම ඒකත් ඔන්න කරන්නේ. විනාඩි 6ක විතර චූටි බණ කතාවක් හම්බුණා. ඉතින් මම හිතුවා පොත් මේසේ අස් කරන ගමන් ඒ බණ කතාවත් අහන්න. ඇතැම් වෙලාවට ජීවිතය අසාර්ථක වෙන්න හේතුව ඕනවාට වඩා බරට ගැනීමයි. මේ බණ කතා අහන එකෙන් ඇත්තටම අපේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පුළුවන්. ඒ වගේම හරිම නිස්කලංකව නිදහසේ හිතේ කිසි ප්‍රශ්නයක් නැතිව හිත සතුටින් දවස ගත කරන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්නකෝ. මං කියනවට මුලින් අවධානය තියාගන්න අමාරු වුණත් පස්සේ හැමදේම හුරු වෙනවා. දැන් ඉතින් සතුටු හිතින් නිදහස් මනසින් එක්තැන් වෙච්ච මනසින් මම මගේ පාඩම් වැඩ ටික පටන් ගන්න තමයි යන්නේ. මේ හැමදේම ඔයාලට කරන්න උදේට පැය එකමාරක්වත් යයි. ඉතින් මෙතන තියෙන හැමදේම කරන්න ඕනේ නෑ. කැමති දේවල් ඔයාලට කරලා ඔයාලගේ ජීවිතේත් ලස්සන නිස්කලංක ජීවිතයක් බවට හරව ගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවනම් උදේට පහන තියෙනකත් ඇඩ් කරගන්න. ඉතින් මම ඒක ඇඩ් කරගත්තේ නෑ. එක්තැන් වෙච්ච නිදහස් මනසින් දැන් ඉතින් මම මගේ පාඩම් වල ටික කරනවා. ඉතින් ඔයාලම හිතලා බලන්නකෝ මේ විදිහට උදේවරුවක් අපිට පටන් ගන්න තියෙනවා නම් කොච්චර හොඳද. මේ හැමදේම නොකලත් මෙතනින් පුංචි මාරි දෙයක් කරලා ඔයාලගේ මනස නිදහස් කරගෙන හිතේ සතුටින් මොටිවේෂන් එකක් ඇතිව ඒ වගේම මනසේ ඒකාග්‍රතාවයක් ඇතිව හරිම ස්ලෝ විදිහට උදේවරුව පටන් ගන්න තියෙනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. අපි හිතනවටත් වඩා වැඩ කොටසක් අපිට කරගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද ඔයා හිතන්නකෝ ඔයා හරිම කලබලෙන් වගේ උදේවරුව පටන් ගත්තා. පරක් වෙලා නැගිටලා හැමෝමත් එක කේන්තියෙන් තමයි උදේවරුව පටන් ගත්තේ. ඉතින් ඇති වැඩක් තියනවාද? එහෙම අපි පටන් ගන්න දවස අසාර්ථකයි. හැමෝමත් එක කේන්තියෙන් ඉන්නේ, කිසිම මොටිවේෂන් එකක් නැහැ. එපා වෙලා ඉන්නේ, හිතේ ඒකාග්‍රතාවය නැහැ. ඉතින් මම දකින විදිහට තමන් වෙනුවෙන් තමන්ගේ හිත නිදහස් කරගන්න මේ වගේ පුංචිම දෙයක් කරලා හරි වාගේ හිතට සැහැල්ලුවක් දැනෙනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. තමන්ටත් ඒ වගේම තමන්ගේ දවස ලස්සනට ගත කරන්නත්. එහෙනම් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවම හරි ආදර්ශයක් ගන්න ඇති කියලා. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙමත් හම්බෙමු. එතකල් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. බුදු සරණයි.